සුබ දවසක් ගෞරවනීය මාධ්‍යයට මම අසේර සම්පත් ජාතික පාරිපරිම නායක අපේ විදුලි පාචක සංගමයේ අතුල සහෝදරයත් එක්ක මේ කළු පසුබිමක් සහිතව මේ මාධ්‍ය හමුව තියන්නේ මේ රටේ ගෞරවනීය මාධ්‍යයට මේ ආණ්ඩුව පෙනේ පුප්පන්න පටන් ගන්න තිබෙන නිසා ආණ්ඩුව විතරක් නෙමෙයි ආණ්ඩුවේ බත් බැලේ පවා දැන් මේ වෙනකොට ඒගොල්ලෝ මහජන මතය විමසනවා හිරු දෙරණ තහනම් කරන්න ඕනද කියලා. කවුද මේ? ඒ නිසා මේ අප්පුවම රැක් කියනවා. බලන්න ඒ කාලේ මතකද අපි මේ මාධ්‍ය මල්ලා ඉන්නෝ අපේ මාසාකච්ඡාවක් තියලා ඉවරනකම් කතා කරන මල්ලි ඉක්මනට එන්න මල්ලි ලෝකෙට ගදා ගන්නවා. හිරු දෙරණ මල්ලි අනිවාර්ය. ඔය වසන්ත සමරසිංහලා. හරිද? ඔය මේ නිරණවත් මහේස්ත්‍රාත්ලා. හරිද? අර ඉන්න මේ රාජ්‍ය නායකයෝ දැන් මම දඹුල්ලේ කාලේ යනවා නාමකරණත් එක්ක මාසාකච්ඡා තියන්න. ඔය නාමල්ලయ్య මොනතරම් බගෑපත් වෙනවද දඹුල්ලේ කාංචන්න මල්ලි ඉක්මනට එන්න මල්ලි මනික දාන්න කියලා. මොනේ දාන්න කියන්නේ? අයිටියන් ජාතික ඒ ආණ්ඩුවේ මේ මාධ්‍යද නෑ. මේ පෞද්ගලික මාධ්‍ය. එහෙම කරලා තමන්ගේ ප්‍රතිරූප හදාගෙන දැන් මට මේ පින්තූර පෙන්වන්න ඒක තියෙනවා හිරු තනි මයික් එකේ වසන් සමරසිංහ කතා කරනවා. ඒක ආණ්ඩුව විරුද්ධ. දැන් හිරු අවුල් මුන්ට. ඒ කියන්නේ බෙරක් ගහනකොට තමයි යක්කු ඇවිස්සෙන්නේ. හරිද? දැන් මෙයාලගේ වැඩ කිල ටික මල් පැල වල් පැල වේගෙන යනකොට ඒව රටේ ජනතාව අතරට යනකොට මෙන්න මේගොල්ලන්ට පස්සපැත්තට ඉත්තෑවරින්ගලා මේගොල්ලෝ දැන් වැඩේ පටන් ගන්නවා. බලට අපි එකක් කියනවා. තොපේ අවසානයේ තමයි මේ රටේ මාධ්‍ය අත තිබ්බොත්. ඒක මම තියාගෙන යව්. බල ඇඬුවා ලසන්ත වික්‍රමතුංගලා එක්නැලිකොටලා වෙනුවෙන් කිඹුල් කඳු හෙලලා ඒවට සාධාරණයෙන් කතා කළා. මෙන්න යකෝ මේ දැන් ඇවිල්ලා මේ රටේ සාසනික මෙහෙවරක් කරන මේ නාලිකා දෙක. හරිද? අනිකුත් නාලිකාත් අදාළ විශේෂයෙන්ම මේ නාලිකා දෙක කරන හිරුටයි දෙරණයි මේ දැන් මේ පේනේ උප්පන්න දැන් මේ නාලිකා දෙක කරන සාසන මෙහෙවර සෙල්ලන්නේ නැහැ. උදාහරණයක් ගන්න. මුළු ලෝකයේම බෞද්ධයන්ගේ ගෞරව බහුමාන ලක්කිච්ච කෙනෙක් තමයි නදුංගමු ඇතා. සහෝදරයා. නදුංගමු ඇතා එදා ඒ කළුමාව තනියෙන් ඒ ඇතත් එක්ක එළි වෙනකන් රැ වෙනකන් යනවා සෙන්කඩකල දලදා වන්දනාවට. ඒ කරඬුව රැගෙන යන. ඒ යනකොට හදිසි අනතුරක් සිදු වෙන CCTV කැමරාවුන්. ඒක මේ රටේ හිරු නාලිකා විකාශනය කරනවා. ඒ වෙලාව මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා වහාම ඒ මොහොතේ රනිල් වික්‍රමසිංහ අගමැතිවරයාගේ ආණ්ඩුවේදී ආරක්ෂා ලබා දෙනවා නදුංගමු ඇතාට STF ආරක්ෂාව. එදා ඉඳලා තමයි නදුංගමු ඇතා සියලු දෙනාගේ පේජ් වල සහ අන්තර්ජාල හැමතැනම වීර නදුංගමු ඇතාට මේ ගෞරව බමුණ හම්බුනේ හිරු නාලිකා කරපු කාර්යභාරයෙන්. මේ රටේ මහානායක හාමුදුරු මේ රටේ බුද්ධ ශාසන අමාත්‍යාංශය කරන්න ඕන කාර්යභාරයක් කරනවා හිරු නාලිකාව. ඒ තමයි කුල දරුවෝ 200කට ආසන්න ප්‍රමාණයක්. දැන් මගේ හිතවත් කෙනෙක්ගේ දරුවෙක් අර කැපකරු මාපික මහදේ දරුවා ශාසනයට බාර කළේ දරුවා අධ්‍යයන කරලා වියදම් කරනවා. හරිද? මේ බුද්ධ ශාසනය වෙනුවෙන් මේ උන්නතිය වෙනුවෙන් කැපෙච්ච නාලිකා. හරිද? මේ ගෝත්‍රිකය බලනවා මේ බෞද්ධයාගේ ආකර්ෂණ දරන නාලිකා වලට තහනම් කරන්න. අපි TRC අප්පුහම්ලට කියනවා. බලා ඉස්සලා කරන්න ඕන මොකක්ද දන්නවද? ආපදා වෙලාවේ දුරකථන විසන්ති කරපු සමාගම් වලට එරෙහිව මනුෂ්‍ය ඝාතන කළ දින අන්න උංග තහනම් කරන්න ඕන. නාලිකා තමයි මේ මිනිස්සු වතර බෝධ කර ගිහින් දුන්නේ sannivedana බිඳ වැටිලා. හරිද? ඒ රටවල් ගිහිල්ලා 24 පැය විකාශ දාගෙන මේ නාලිකා මේ කරේ. ඒ නිසා අපි මේ අප්පුහාමිලට කියනවා බල වැඩ වරද්ද ගන්න හදන නිසා බලාගේ තියෙන ගලි බවුසර් ජනවාරි 1 වෙනිදා අපි සුද්ධ ගන්න පටන් ගන්නවා. හරිනේ? ඒ නිසා අපි කියන මේ හිරු සහ දෙරණ කියන්නේ මේ රටේ ජනතාවගේ අනිකුත් නාලිකා විශේෂයෙන් මේ ප්‍රධාන නාලිකා මේ රටේ ජනතාවගේ අයිතිවාසිකම් වෙනුවෙන් පිරින නාලිකා. ඒක පැහැදිලිවම කියන්න ඕන. හරිද? ඒ නිසා මේ රටේ සිවිල් ව්‍යාපාර හැදී අපිට රජයේ නාලිකාවල අපේ ඇලර්ජික් වෙනකොට අපේ හඬ පාරිභෝගික හඬ විදුලි පාවිච්චි කරන හඬ මේ කොමියුනිකේෂන් ලගේ හඬ ඉදිකිරීම මේ අපේ සිවිල් ව්‍යාපාරේ අපේ හඬ ඉඩක් දීලා තින්නේ මේ නාලිකා. ඒ දුන්නේ අපේ ජනප්‍රිය නෙමෙයි රටේ මිනිස්සුගේ දැනුවත්භාවයට. එහෙම කරන එකේ දැන් මෙයාලගේ පස්සර දාඩි දාලා ඒ නිසා මේ වෙලාව එකත්යක වගකීමක් ඇතුව මේ තියෙන ලංකාවේ ජනතාව ආකර්ෂණ කරත් මාධ්‍ය නාලිකා ඒකට හරි අතක් තිබ්බොත් අන්නේ නාලිකාව ඉදිරිපිට එක්ක TRC ඉදිරිපිට පළවෙනි මාරාන්තික උපවාසය ටැබ්ලට් නැතුව වාඩි වෙන්නේ අසේල සම්පත් කියන එක ඉතාමත් වක්කීමකද මම ප්‍රකාශ කරනවා. අපි බය 7-5කට. හරිද? අපි චරාදුරු 5ක හැප්පිච්ච මිනිස්සු අපි. හරිද? මේ රටේ මාධ්‍ය කියන්නේ ප්‍රජාතන්ත්‍රවාදයේ 4 වෙනි කුළුණ. මුන් ඒකට මැද තියන්න හදන්නේ. හරි ගාන මහලිමා මන්ත්‍රීට එළවලු පොළු පාර. ඕක පෙන්වුවාන් පස්සේ මෙන්න මේගොල්ලන්ට ඇහිස්සෙනවා. ඇත්තනේ පොළු පාරක් එළවලු ගහනවා.